ඉඳා බල්ලෝ එම අරිනකොට මිනිස්සු එන්නෙත් නෑ. අද නගරයට යන්න බෑ හැමතැනම සුනඛයෝ. ගම්වල ඉන්න නගරවල ඉන්න සුනඛයින් අන්ට එන්නත් කිරීමක් කෙරෙන්නේ නැහැ. සුනඛ ව්‍යාප්තිය බොහෝ සෙයින් නගරබද තමයි ඉන්නේ. ඒ වගේම ගම්වලත් ඉන්නවා. ඊළඟට ගම්වල ඉන්න නගරවල ඉන්න සුනඛයින් අන්ට එන්නත් කිරීමක් කෙරෙන්නේ නැහැ. හේතුව උන් අල්ලා ගන්න බෑ, සමහරලාට සපා ගන්න පුළුවන්. ඒ වගේම ඔයිට ඉස්සෙල්ලා නම් අර සයිනයිඩ් ක්‍රමයක් තිබුණා. ඒක ඉතින් එච්චර ගැලපෙන්නේ නැහැ, ජීවිත හානියක් වෙන හින්දා. කොහොම නමුත් මේ සත්තු අල්ලා ගැනීමට යම් යම් ක්‍රමවේද සකස් කර ගන්න ඕන රජය විසින්. විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකලට මේ වැඩේ තනියෙන් කරන්න පුළුවන්කමකුත් නැහැ. ඒ වගේම පශු වෛද්‍ය දෙපාර්තමේන්තුවට කරන්න පුළුවන්කමකුත් නැහැ. ගම්මුන් දැනගන්නත් ඕන එකක්. ඊළඟට උන්ගේ බෝවීම වැඩි වෙනකොට වඳ සැත්කම් කිරීම වගේ දේවල් වලට එහෙම නැත්නම් ඒ වගේ බෙහෙතක් විද්දානම් පිරිමි සතාට හෝ ගෑනු සතාට බෙහෙතක් විදලා මොනවා හරි පාලනය කිරීමක් කරනවා නම් හොඳයි. ඊළඟට ජල බීතිකා රෝගය ඇතුණෙන් පස්සේ බොහෝ දුරට වෙන්නේ ජල බීතිකා වලට ප්‍රතිකාර දැන් අඩුයි ලංකාවේ. ඒ බෙහෙත් ඖෂධ සෑහෙන මුදලක් වෙනවා. ඊළඟට ළමයෙකුට ඒ වගේ සතෙක් හපා කෑවෙන් පස්සේ ළමයාටත් ජල බීතිකාව ඇති වෙනවා. කොහොම නමුත් රජය විසින් ඒ අදාළ බලධාරීන් දැනුවත් කරලා මේ කටයුත්ත සිද්ධ කරනවා නම් හොඳයි කියන එක තමයි කියන්න තියෙන්නේ. ලොකු ව්‍යසනයක් ඇති වෙනවා. ඒකට පාඩු වෙන්නේ රජයටමයි. මොකද හේතුව රජය පශු වෛද්‍ය පැත්තට විශේෂයෙන්ම සැලකිල්ලක් දක්වනවා, මේ වෙනකොටත් දක්වනවා. නමුත් ඊට වැඩි වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒක නිසා අර නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න සූදානම් කරගන්න එපා කියන එක තමයි අපිත් මතක් කරන්න කැමතියි. අද ඇත්තටම නාගරික පැත්තෙන් අද සුනඛ සංඛ්‍යාව වැඩි වෙලා ඉන්නේ. අද නගරයට යන්න බෑ හැමතැනම සුනඛයෝ. ඒ පිළිබඳව හොයලා බලලා කටයුතු කරන්න ඕන. මම හිතන්නේ රාජ්‍ය ආයතන වලට ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විතරක් නෙවෙයි, ප්‍රදේශීය ජනතාව විදියට සියලු දෙනාගේම වගකීමක් වෙන්න ඕන. ඒ වගේම මේ පිළිබඳව තියෙනවා ස්වේච්ඡා සංවිධාන. ඉතින් මම හිතන්නේ ඒවත් මේවට මැදිහත් වෙලා ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය පැත්ත බලලා මේ විදිහට කටයුතු කරන්න නැතුව හැමදාම මේ එක සත්තුන්ගේ මේ වැරදි හොයන්නයි සතුන්ගේ හොඳ කියන්නයි ඉන්න සංවිධානය විතරක් නැතුව මේ වගේ වගකීමක් ඇතුව කටයුතු කරන එක තමයි මම හිතන්නේ අපේ මහජනතාව පැත්තෙන් අපිට කියන්න තියෙන්නේ. වැඩි මේ පොළටත් වැඩි. ඉතින් මේ පොළ දවසේ අතුරට ගිහිල්ලා ඕ මේස උඩ කොම මුදි. ඒක දැකලා තියෙනවා එච්චරයි. ඈ ඔව් ඒක ගහන තව ඉවර නැහැ නේ. ඒක තව ගේට්ටුව දාන්න ඕන ඒකට. දැනුත් යනවා. වර බලන්නකෝ මේ. මොකද්ද මේ හෙම්මාතම් පොළනේ? ඔය හෙම්මාතම පොළ මේක තමයි. ඔබතුමා කියන මේ මිනිස්සු මේ සුනඛයෝ වැඩි හින්දා දැන් පොඩක් එහෙමත් අඩු වෙලා තියෙනවා. පිරිසුදු නැති හින්දා බල්ලෝ එම අරිනකොට මිනිස්සු එන්නෙත් නෑ. බයයි. බය කියන්නේ මෙහෙමයි. ඉතින් ඒක වටේට බඳලා තියෙනවා. ආතුලේ මේ මොනවාරි ගේට්ටුවක් දැම්මනම් ඒක හරියයි. අපිට කියන්න තියෙන්නේ ඉතින් මේකට දැන් බල්ලෝ එන්නේ නැතුව ඇතුළට එන්නේ නැතුව මේකට ගේට්ටුවක් දාලා හරියසන හරි. දැන් අපිට දැන් මේ කඩේටත් වෙලඳාම අඩු මිනිස්සු එන්නේ නැති හින්දා. එන්නේ නැති හින්දා. පිරිසු පොළ අද අරන් ගියා ඊයේ පොළනේ. අද අරන් ගියා සමාජ දවසට ලැබෙන සතියේ තමයි ඇවිල්ලා ගන්නෙ. කුණු ටික ඔක්කොම. එතකොට අරක තියෙන්නේ අර ජරාව තියෙන ඔක්කොම මදුරු මේ ඔක්කොම මෙහාට එනවා කඩේට එනවා. අවශ්‍යනවා හැමතැනම අරන් ගිහලා දානවා.
කිව්වට ඉතින් PHA මහත්තයාත් ඇවිල්ලා බලනවා. ඇවිල්ලා බලලා කියනවා. කිව්වට ඉතින් ඔක මොකුත් කරන්නත් නැහැ ඉතින්. ෂොපින් ජාරාව මේ කට්ටිය මේ බලදියා කුණු ගෙනත් දානවා. ෂොපින් විතර නෙවෙයි ඒක මේ පැම්පස් රිටර්න් තියෙනවා. ගෙවල් වල තියෙන ජරාව කොම මේ ආලපාල කට්ටියත් අඩු ඈතේ ඉඳලා ගෙනත් දාලා යනවා. කට්ටිය නැති වෙලාවට. බීල් එක ගෙනත් දාලා එහෙම යනවා. ඒක ඉතින් බල්ලෝ හැමතැනම ඇදගෙන යනවා. ටවුමටත් ඇදගෙන යනවා.